ආයිබෝවන් හිතවතුනි ඔබට සුබ අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරමින් මම අද වාස්තු විද්‍යා වැඩසටහන් මාලාවේ ඊළඟ වැඩසටහනට පිවිසෙන්නයි හදන්නේ. මම කලින් කිව්වා වගේම අද මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ වාස්තු විද්‍යාවත් සමගම යා යුතු පළාත් පාලන නීති පිළිබඳව. ඒවා ගැන කතා කරනකොට තව වටපිටාවේ කරුණු ඒ අතරම සාකච්ඡා කෙරේ. හොඳයි. ඔබ ඉස්සෙල්ලාම නිවසක් හදන්න නම් පළමුවෙන්ම නිවස හදන්න ඉඩමක් ඕනේනේ. එතකොට මේ ඉඩමක් අරගන්නකොට මොනවද බලන්න ඕනේ අපි? ඉඩමක් ගන්නකොට ප්‍රධාන වශයෙන්ම පළමුවෙන්ම බැලිය යුතු දේ තමයි එහි නීතිමය තත්ත්වය. ඒ ඉඩම ඔබ අරගන්නේ නීත්‍යානුකූල හිමිකරුවෙකුගෙන්ද? එහෙම නැත්නම් හොරොප්පුවක් මේකට හදලා තියෙන එකක් ගන්නවා වෙන්නත් පුළුවන්. ඒක නිසා ඒවට අහු නොවි නියම නීත්‍යානුකූල ඉඩමක් මේ සපයා ගැනීමේ වගකීම ඔබට තිබෙනවා. එය ඔබගේ නොතාරිස් මහත්තයා හරි නීතිඥ මහත්මයා හරි ලව්වා ඒ ඉඩම පරීක්ෂා කරවලා ඒකේ ඔප්පු පරීක්ෂා කරවලා ඒවා නිර්වුල්ද කියලා බලා ගන්න පුළුවන්. පත්තිරු එහෙම පරීක්ෂා කරලා බලලා මේ මහතුරු එය කරලා දේවි. ඊට පස්සේ ඉඩමක් ගන්නකොට ඉතා කුඩා ඉඩමක් නම් ඔබට ගන්න මුදල් තිබෙන්නේ එම කුඩා ඉඩම් සමහර ඒවා අනුමැතියක් ලබා ගන්නට නොහැකි තත්ත්වයේ තියෙන්න පුළුවන්. ඒක නිසා දැන් උදාහරණයක් විදිහට ඔබට පර්චේස් 5ක් යම් ප්‍රදේශයක පර්චේස් 5ක් ගන්න තමයි සල්ලි තියෙන්නේ කියලා පර්චේස් 5ක් අරගත්තොත් ඒක පළාත් පාලන ආයතනයේ අනුමත කරව ගන්න බැරි වේවි. පර්චේස් 6කට අඩු ඉඩම් අනුමත නොකරන නිසා එනේ වාසික භාවිතය සඳහා. ඒක නිසා ඔබ මේ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනේ. අනුමත කරන්න බැරි පළාත් පාලන ආයතනයක අනුමැතිය ලබා ගන්නට බැරි මොන ඉඩමක්වත් අර ගැනීමට මම ඔබට නම් නිර්දේශ කරන්නේ නැහැ. හැම වෙලාවෙකදීම අනාගතය ගැන හිතන්න, ප්‍රශ්න අඩුවෙන් ඉදිරියට යන්න නම් පළාත් පාලන ආයතනයේ නීති රීති වලට එකඟ ඉඩමක් අරගන්න. අරගෙන එහෙම ඉඩමක් ගන්නකොට ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ මාර්ග පහසුකම් පිළිබඳව, පොදු පහසුකම් පිළිබඳව. එතකොට වතුර බැස යාම කොහොමද කියන එක. එතන ඊට අමතරව ස්වභාවික විපත්වලට පත් වෙන ප්‍රදේශයක්ද කියන එක මේ ආදී වූ විවිධ කාරණා තියෙනවා සොයා බලන්න ඒවත් බලන්න. ප්‍රතිරූපදේශ වාසෝචනේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ ඒක නිසා හොඳ සුදුසු ප්‍රදේශයක වාසය කරන්න ඔබ ඊට අදාළ සුදුසු ප්‍රදේශයක් තෝරගන්න. දැන් මෙහෙම තෝරගත්ත ඉඩම ඔබ අනුමත කරවා ගත යුතුයි ඊට අදාළ පළාත් පාලන ආයතනයේට එම ඉඩමේ ලියකියවිලි ඉදිරිපත් කළා. ඒ පිළිබඳව යම් උපදේශයක් ලබා ගන්න ඔබට බොහොම පහසුවෙන්ම පුළුවන් එම ඉඩමේ සැලසුම ඇඳපු මිනින්දෝරු මහත්මයා ලාවා. ඒ අදාළ කටයුතු ඒ මහත්මයා ලාවා කරගෙන ඊට අදාළ ප්‍රාදේශීය සභාවේ හෝ නගර සභාවේ තියෙනවා ඉල්ලුම් පත්‍රයක්. මම ඔබට එහෙම එකක් පෙන්නන්නම්. මේ උදාහරණයක් විදිහට මේ තියෙන්නේ පානදුර නගර සභාවේ ඉඩම් අනුබෙදුම් සංවර්ධන බලපත්‍රයක් ලබා ගැනීම සඳහා වන අයදුම් පත්‍රය. මේක පානදුර නගර සභාවේ. මේ තියෙන්නේ ඒ වගේම මේ තියෙන්නේ හෝමාගම ප්‍රාදේශීය සභාවේ ඉඩම් අනුබෙදුමක් සඳහා බලපත්‍රයක් ලබා ගැනීමේ අයදුම් පත්‍රය. මම මේ දෙකයි ඔබට පෙන්වුවේ. ඔබ අදාළ ඔබට අයිති පළාත් පාලන ආයතනයේ කොහෙද කියලා බලන්න. බලලා සමහර ලාවට මේක කඩුවෙල වෙන්න පුළුවන්, කැස්බෑ වෙන්න පුළුවන්, වෙනත් දුර පළාතක වෙන්නත් පුළුවන්, බදුල්ල බණ්ඩාරවෙල වෙන්නත් පුළුවන්. මේ ඕනෑම තැනක ඉඩම් අනුබෙදුමක් අනුමත කර ගැනීම සඳහා අයදුම් පත්‍රයක් තියෙනවා. මම පෙන්වුවා වගේ ඒකක් අරගෙන ඒක මිනින්දෝරු මහත්මයාලව සම්පූර්ණ කරවගෙන අදාළ පළාත් පාලන ආයතනයට බාර දීලා ඊට අනුමැතිය ලබා ගන්න. ඊට පස්සේ තමයි ඔබ යා යුතු වන්නේ නිවසක් ඉදිකිරීම සඳහා සැලසුමක් නිර්මාණය කර ගැනීමට. නිවසක් ඉදිකිරීම සඳහා සැලසුමක් නිර්මාණය කර ගන්නකොට
ඒ සඳහා සහභාගී වන ශිල්පීන් ගොඩක් ඉන්නවා. හුඟ දෙනෙක් ඉන්නවා. ප්‍රධාන වශයෙන්ම ගෘහ නිර්මාණ ශිල්පියා ඉන්නවා. ඊට අමතරව වාස්තු ශිල්පියාත් ඉන්නවා. වාස්තු කාරණා පිළිබඳව සොයා බලන්න. ඒ දෙක ඉවර වුණාට පස්සේ ඒ කියන්නේ නිවසේ සැලසුම් කටයුතු ඉවර වුණාට පස්සේ ඒ ඉදිකිරීම සඳහා හොඳ මේසන් කාර්මිකයෙක් සොයාගන්න වෙනවා. වඩු කාර්මිකයෙක් සොයාගන්න වෙනවා. මේ ආදී වශයෙන් ශිල්පීන් ගණනාවක් මේ සඳහා සහභාගී වෙනවා. මේ ඕනම කෙනෙක් ප්‍රවීණ ශිල්පීන් සොයා ගැනීමට ඔබ සැලකිලිමත් විය යුතුයි. එහෙම නැතුව ලාභයට හොයාගන්නා ශිල්පීන්ගෙන් මේක කරගන්නවා කියලා දක්ෂ ශිල්පීන් නොයි නම් එයින් ඔබට සිදු වෙන්නේ අවාසියක්මයි. ඒකින්ද එවැනි දක්ෂ නොවූ ශිල්පීන් තෝරගන්නේ නැතුව පරිණත ශිල්පීන් තෝරගන්න. හොඳයි. ගෘහ නිර්මාණ ශිල්පය ගැන මම දැන් මේ නිර්මාණ ශිල්පියෙකුගේ අවශ්‍යතාවය ගැන කතා කරනකොට මේ අපි ප්ලෑනක් පාස් කර ගැනීම විතරක් ගැන හිතලා සමහර අය ප්‍රාදේශීය සභාව හෝ නගර සභාව වටේ කරකිලා ඒ කිට්ටුවේ ඉන්න කෙනෙක් නගර සභාව හෝ ප්‍රාදේශීය සභාව අඳුරන නිසා මෙයාගේ ලේසියෙන්ම මේක පාස් කරගන්න පුළුවන් කියලා කවුරු හරි කෙනෙක් හොයාගෙන සැලසුමක් ඇඳලා ඉදිරිපත් කළා ප්ලෑන පාස් කරගන්නවා. ප්ලෑන පාස් කරගනි. නමුත් ඔබට අවශ්‍ය වන නියම නිවසද එතනදී අනුමත කරගත්තේ හදාගත්තේ සැලසුම් කරගත්තේ කියන එක සොයා බලන්න ඕනේ. සුඟක් වෙලාවට එවැනි මම මේක පාස් කළම දෙන්නම් කියලා බාර ගන්න ශිල්පීන් හුඟක් දෙනෙක් තවත් කොහෙන් හරි තියෙන සැලසුමක් අරගෙන ඒක පිටපත් කළා ඒ ඇඳුරුම්කම් භාවිතා කළා ඒ සැලසුම අනුමත කරලා දෙනවා වෙන්න පුළුවන්. හැම කෙනා ගැනම නෙමෙයි මම මේ කියන්නේ සමහර අය එහෙම කරනවා වෙන්න පුළුවන්. එවැනි කෙනෙකුගේ චාටු බස් වලට ඔබ අහු වෙලා සැලසුමක් ඇඳලා අනුමත කරගත්තොත් එහි අනාගත ප්‍රතිවිපාකත් විඳින්න බලාගෙනම ඉන්න. සැරින් සැරේට කඩලා හදන්න අන්තිමට පදිංචි වුණාම gedara නැති විශාල ප්‍රශ්නවලට වාස්තු විද්‍යාත්මක ප්‍රශ්න වෙන්නත් පුළුවන්, ඉදිකිරීමේදී ඇති වෙන ප්‍රශ්නත් වෙන්න පුළුවන්. ඒවට මුහුණ දීලා අතේ තියෙන මුදලුත් විනාශ කරගෙන පවුල පවා කඩාකප්පල් වෙන තැනට අවසානයේ ගමන් කරන්න පුළුවන්. ඔබ ඔය ලාභ කටයුතු කරන්න ගිහිල්ලා, ලේසි කටයුතු කරන්න ගිහිල්ලා. ඒ සඳහා හොඳම විදිය තමයි දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙකු තෝරගන්න. සමහර දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පීන් ඉන්නවා. ගෘහ නිර්මාණ ශිල්පයේම පමණක් නෙමෙයි වාස්තු විද්‍යා කාරණා පිළිබඳවත් හොඳ දැනුමක් තියෙන. එවැනි ශිල්පියෙකු හමු වුණොත් ඒ ඔබේ වාසනාවක්. එහෙම නැත්නම් ගෘහ නිර්මාණ ශිල්පියා ලවා කෙටුම්පත් කරගන්න සැලසුමක් වාස්තු විද්‍යාවේදීකු ලවා එහි අංග නිසි පරිදි සිදු නිසි අංග සැලසුමකට අනුව කරලා තියෙනවද කියලා බලලා ඒ සැලසුම සම්පූර්ණ කර ගැනීමත් නැවත කරගන්න පුළුවන් ගෘහ නිර්මාණ ශිල්පියා ලවා. මෙහිදී ඔබ දැනුවත් කළ යුතු තවත් කරුණක් තියෙනවා. ඒ තමයි වාස්තු විද්‍යාව කියලා කියන්නේ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳවත් යම් දැනුමක් සහිත පුද්ගලයෙකු විසින් කළ යුතු දෙයක්. එහෙම නැතුව ජ්‍යොතිෂය පමණක් දැනගෙන වාස්තු විද්‍යාව කරන්න බෑ. ගමේ ඉන්න හඳහන් බලන මහත්මයෙකු ලවා හෝ එවැනි ජ්‍යොතිෂ කටයුතු පමණක් කරන කෙනෙක් වාස්තු විද්‍යාව කටයුතු සම්බන්ධව ප්‍රවීණයෙක් නොවෙන්න පුළුවන්. එවැනි අය අර දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙකු බොහෝ කාරණා සලකා බලා නිර්මාණය කරලා දෙන ඔබගේ ඉඩමට ඊටාම ගැළපෙන ලෙස නිර්මාණය කරලා දෙන ඒ සැලසුම වාස්තු විද්‍යා ගාවට ගෙනිච්චට පස්සේ ඔහු ඊටාමත්ම නිර්දය ලෙස ඒවා වෙනස් කළා ඒ සැලසුම විනාශ කරලා දාන්න පුළුවන්. ඇත්තටම ඒ ගෘහ නිර්මාණ ශිල්පියාටත් කරන ඊටාම විශාල හානියක්. ඔහුගේ මහන්සිය බොහෝසෙයින් අපතේ හැරීම, ඒ වගේම ඒ නිවස අනාගතයේදී හිමිකම් ලබන ඔබටත් කරන විශාල හානියක් ඒ කරන්නේ. ඒක නිසා වාස්තු විද්‍යාවේදීෙකු ගාවට ගෙනියනකොට නිර්දය ලෙස එය කපා කොටා විනාශ කරන කෙනෙක් ගාවට අරගෙන යන්න එපා. ඔහුට යම්කිසි ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳව දැනුමක් තිබිය යුතුයි, අවබෝධයක් තිබිය යුතුයි. වෙනත් ශිල්පීන්ගේ ශිල්පීය දැනුම අවතක්සේරුවට ලක් නොකරන නම්‍යශීලී පුද්ගලයෙකු විය යුතුයි.
එහෙම නැතුව මොනතරම් ජ්‍යොතිෂය පිළිබඳ දක්ෂයෙක් වුණත් ඇති වැඩක් නැහැ. ඒ විදිහට තමන්ගේ ගෘහයේ නිර්මාණය විනාශ කරලා දානවා නම් එවැනි කෙනෙක් ගාවට ඔබගේ සැලසුමේ නිර්මාණය නිවැරදි කර ගැනීම සඳහා අරගෙන යන්නේ නම් ඒකෙන් වෙන්නේ ඔබටත් අගතියක්ම තමයි. හොඳයි. මේ විදිහට ඔබ ගෘහ නිර්මාණ ශිල්පියෙක් තෝරගෙන වාස්තු විද්‍යා කටයුතු අවසන් කරගෙන දැන් ඔබට තියෙන්නේ ගෘහයේ නිර්මාණ කටයුතු අවසන් කර ගැනීම. නිර්මාණ කටයුතු අවසන් කරගත්තට පස්සේ එම ගෘහ නිර්මාණ ශිල්පියා දන්නවා දක්ෂ ගෘහ නිර්මාණ ශිල්පියෙක් ප්‍රවීණ ගෘහ නිර්මාණ ශිල්පියෙක් අනිවාර්යෙන්ම දන්නවා පළාත් පාලන නීති මොනවද ඒකට අදාළ වෙන කියලා. ඒ පළාත් පාලන නීති වලට එකඟව තමයි ඔහු ගෘහ නිර්මාණය කරන්නේ. යම්කිසි වෙලාවක පළාත් පාලන නීති ගැන අවබෝධයක් නැති වාස්තුවේදීන් සමහර ලාවට ජනේලය දොර අනවශ්‍ය ලෙස මාරු කරලා තැන් වලට ඒ පළාත් පාලන නීති වලට එකඟ නොවන විදිහට සකස් කරවලා දිශාගත කරවලා අවසානයේ ඒ සැලසුම අදාළ පළාත් පාලන ආයතනයේ අනුමත කරගන්න බැරි වෙන්න තැනටපත් කරන්නත් පුළුවන්. එතකොට ඔබ අතරමං වෙනවා මොකද්ද මං කරන්නේ කියලා. ඒ විදිහට තමන්ගේම මතයේ ඉන්නේ නැතුව යම් අඩුපාඩුවක් ගෘහ නිර්මාණ ශිල්පියාගේ වාස්තු විද්‍යාත්මක පැත්ත පිළිබඳව තිබුණොත් ඒක පළාත් පාලන නීති වලට එකඟ වෙන ආකාරයෙන් සකස් කරලා දෙන්න වාස්තු විද්‍යාවේදියා දක්ෂ වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඔහු දක්ෂ වාස්තු විද්‍යාවේදියෙක් නෙමෙයි. ඉතින් ඒකින්ද ඒව ගැනත් සැලකිලිමත් වෙන්න. මම ඔබට දැන් පෙන්නන්නම් නගර සභා කීපයක ඒ සඳහා සැලසුමකට අනුමැතිය ලබා ගන්න භාවිතා කරන අයදුම්පත් කීපයක්. මේ ඔබට පේන්නේ මහරගම නගර සභාවේ ගොඩනැගිලි අයදුම් පත්‍රයක්. මේ මහරගම නගර සභාවේ ගොඩනැගිලි අයදුම් පත්‍රය ඒ නගර සභා සීමාව තුළ තිබෙන නිවාසයක් ඉදි කරනකොට ගොඩනැගිල්ලක් ඉදි කරනකොට මෙය තමයි ගෘහ නිර්මාණ ශිල්පියා සම්පූර්ණ කරලා පුරවල ගන්න. මේක ඔබ පුරවන්න යනවට වඩා හොඳ ගෘහ නිර්මාණ ශිල්පියා ලබා පුරවා ගැනීම ඒ අදාළ කටයුතු කරලා පුරවල නගර සභාවට බාර දීලා අනුමැතිය ලබා ගන්න පුළුවන්. මේ තියෙන්නේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගර සභාවේ ගොඩනැගිලි අයදුම් පත්‍රය. ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මියුනිසිපල් කවුන්සිල් බිල්ඩින් ඇප්ලිකේෂන් කියලා එක ලියලා තියෙනවා. මේක ඒ සඳහා පාවිච්චි කරන්න පුළුවන් ඒ ප්‍රදේශයට. මේ තියෙන්නේ දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ ඔය විදිහටම ගොඩනැගිලි අයදුම් පත. මේ තියෙන්නේ වත්තල ප්‍රාදේශීය සභාවේ ඒ සඳහා භාවිතා කරන ගොඩනැගිලි අයදුම් පත. මේ තියෙන්නේ කඩුවෙල මහනගර සභාවේ ගොඩනැගිලි අයදුම් පත්‍රය. මේ තියෙන්නේ කැස්බෑව නගර සභාවට අයිති ගොඩනැගිලි අයදුම් පත්‍රය. මේ තියෙන්නේ හෝමගම ප්‍රාදේශීය සභාවට අයිති ගොඩනැගිලි අයදුම් පත්‍රය. දැන් මම මේ කීපයක් වෙන්නේ හැම නගර සභාවකටම මහනගර සභාවකටම එතනින් ගියාම ප්‍රාදේශීය සභාවකටම මේ විදිහේ අයදුම් පත්‍රයක් තියෙනවා. ගොඩනැගිලි අයදුම් පත්‍රයක් තියෙනවා. ඒ සම්පූර්ණ කළා බාර දෙන්න ඕනේ. වැදගත්ම දේ තමයි මේ අයදුම් පත්‍රය මිලදී ගන්න වෙන්නේ මේ නිවස හිමිකම් ලබන ඔබමයි මේක මිලදී ගන්න ඕනේ. මේ ඔබට මිලදී අරගෙන අදාළ ගෘහ නිර්මාණ ශිල්පියාට ලබා දුන්නාම ඔහු මේ අංග සම්පූර්ණ කළා දෙයි. මොකද ඔහු විසින් පුරවා දුන්නොත් නිවැරදිව මේක පුරවන්න පුළුවන්. ඒ විදිහට කරවගෙන ඒක බාර දීලා අදාළ පළාත් පාලන ආයතනයට අනුමැතිය සඳහා ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් මේ ගොඩනැගිලි අයදුම් පත්‍රවල ඒ පළාත් පාලන ආයතනය කොයි ආකාරයෙන්ද එම ගොඩනැගිල්ල සැලසුම් කරනකොට මොන නීති රීති වලට එකඟව මේ සැලසුම් කළ යුතුද කියන නීති රීතිත් මේකේ ගෙතියෙන් සඳහන් කරලා තියෙනවා. ඒවා ඒ අදාළ ගෘහ නිර්මාණ ශිල්පියා ඒවා පිළිබඳව සලකා බලලා නිවස නිර්මාණය කිරීම කරලා දෙයි. මේකේ වාස්තු විද්‍යා කාරණා පිළිබඳව නම් මුකුත් සඳහන් වෙන්නේ නැහැ. වාස්තු විද්‍යාව කියලා කියන්නේ අපි වෙනමම සකස් කරගත ගන්න මේ අපේ නිවාසවලට වටිනාකම එකතු කරන විෂයක්. එහෙම නැතුව එය නීතිමය වශයෙන් මේ බලාත්මක කරන යම් මෙවලමක් අපේ මේ පළාත් පාලන නීති රීතිය ඇතුලේ නැහැ.
ඉතින් වාස්තු විද්‍යාව ඒකෙන් අපිට අහක දාන්න බෑ. මොකද පුරාණයේ ඉඳලා පැවතගෙන ආපු වාසනාවන්ත නිවසක් ඉදි කර ගැනීම සඳහා අවශ්‍ය කරන સિદ્ધාන්ත තමයි වාස්තු විද්‍යාවේ තියෙන්නේ. ඒක නිසා ඒ පළාත් පාලන නීති රීතිත් වලට ගැටෙන්නේ නැතුව ඒ සඳහා ඇතුළු කර ගැනීමට ගෘහ නිර්මාණ ශිල්පියා වගේම වාස්තුවේදියාත් සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් මේ ඒ පිළිබඳව දක්ෂ වෙන්න ඕනේ. හොඳයි, මේ ආකාරයෙන් ඔබට පුළුවන් නිවසක සැලසුම නිර්මාණය කළා එය අනුමත කරගන්න. මෙහෙම අනුමත කරගන්න නිවසක් ඉදිකිරීම සඳහා නීතිමය බාධා එන්නේ නැහැ. ඒ විදිහට අනුමත කරගත්ත නිවස ඔබට ක්‍රමයෙන් ඊළඟට ගොඩනැගීම කරන්න පුළුවන්. දැන් මේ නිවසක් ගොඩනගනකොට ඒ සඳහා මම කලිනුත් ඔබට කිව්වා ගොඩනැගිල්ලක් ගොඩනගන්න ශිල්පීන් ගණනාවක් සහභාගී වෙන බව. මේ හැම කෙනාම දක්ෂ ප්‍රවීණයන් වෙන්නම ඕනේ. ඔවුන් අඩු ගානට සපයා ගන්න අදක්ෂ ශිල්පීන් වෙලා බෑ. උදාහරණයක් විදිහට අද ප්‍රධාන බාසුන්නයත් සමග වැඩ ගන්න මේසන් බාසුන්නයත් සමග එන ගෝලයා තව දින සති කිහිපයක් යනකොට එයා බාස් විදිහට වැඩ කරන්න පටන් ගන්නවා. එයාට මම එයින් කියන්නේ ඔහුට බාස් විදිහට වැඩ කිරීමේ බාස්වරයෙකු විදිහට වැඩ කිරීමේ අයිතිවාසිකමක් නැහැ කියන එක නෙමෙයි. නමුත් ඔහුට අත්දැකීම් අඩුවීම නිසා ඔහුගෙන් සිදුවිය හැකි වැරදි ගොඩයි. එහෙම වෙලාවක ඒකේ අසාධාරණ අවසානයේ සිද්ධ වෙන්නේ මුදල් වැය කරන නිවස ඉදි කරගන්න බලාපොරොත්තු වෙන නිවෙස්හිමියට තමයි එහි ප්‍රශ්නේ එන්නේ. මේ විදිහටම තමයි වඩු බාසුන්නය ගැනත් තියෙන තත්ත්වය. ඒක නිසා ඔබ යම් වෘත්තීය වේදිකෙකු සොයා ගන්නකොට එච්චර විතරක් නෙමෙයි, ගෙදරට ඉලෙක්ට්‍රීෂියන් කෙනෙකුත් ඕන වෙනවා. ඒ කියන්නේ මේ විදුලි කටයුතු කරගන්න. ඒ හැම පුද්ගලයාම දක්ෂ ප්‍රවීණයෙකු තෝරා ගන්න ඔබ සැලකිලිමත් විය යුතුයි. එහෙම නොවුනොත් එහි විපාක අවසානයේ ඔබ මතටමයි එන්නේ. මේ යම් කෙනෙකුගේ ඇදුරුම්කම පමණක් ලාභයට වැඩ කරනවත් කරලා දෙනවා කියන එක පමණක් ඔළුවේ තියාගෙන වැඩවලට බහින්න එපා. ලාභයට වැඩ කරන්න ගියොත් ඇදුරුම්කමයි ලාභේ පමණක් ගැන හිතලා වැඩ කරන්න ගියොත් එක වැඩේ දෙක වුණොත් අනිවාර්යයෙන්ම වියදම වැඩි වෙනවා. ඒක නිසා දක්ෂ ශිල්පීන් සපයා ගන්න අනිවාර්යයෙන්ම සැලකිලිමත් විය යුතුයි. මේ සමගම නිවස ඉදි කර ගන්නා ඔබටත් වගේම මේ ඔබ සමග සම්බන්ධ වෙන මේ ශිල්පීන්ගෙනුත් යමක් ඉල්ලා සිටින්න ඕනේ. අපි සෑම වෙලාවෙදීම නිවස හිමිකරුගේ ඉල්ලීම තෘප්තිමත් කිරීම සඳහා කටයුතු කළ යුතුයි වෘත්තීය වේදීන් විදියට. ගෘහ නිර්මාණ ශිල්පය ඇතුළු අනික හැම ශිල්පියෙකුම ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. මොකද ඔහුනේ අපිට අවශ්‍ය ප්‍රතිපාදන සපයන්නේ. එහෙමනම් ඔහුගේ ඉල්ලීම ඔහුගේ තෘප්තිය දක්වා සියලු කටයුතු කර දීම අපේ යුතුයකම. එහෙම කරලා දෙනකොට එය ඊ타මත්ම නීත්‍යානුකූල ලෙස ඔහුටත් අගතියක් නොවන විදිහට කරලා දෙන්නත් අපි පුළුවන් තරම් නම්‍යශීලීව ඔහුත් සමග කටයුතු කිරීමටත් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම නිවස හෝ එම ගොඩනැගිල්ල නිර්මාණය කරගන්නා නිවසේ හිමිකරු වන ඔබත් නම්‍යශීලී විය යුතුයි එම ශිල්පීන්ගේ අදහස් වලට කන් දීමට තරම්. එහෙම කළා එහෙම කිරීමෙන් ඔබට අවසානයේ ඊටාම ප්‍රශස්ත හොඳ මට්ටමේ නිවසක් හෝ ගොඩනැගිල්ලක් ලබා ගන්න පුළුවන්. ඒකෙන් ඔබගේ අනාගතය සාර්ථක වෙනවා, සමෘද්ධිමත් වෙනවා. ඔබට ඔබගේ තෘප්තිය ලබා ගන්න පුළුවන් වේවි අවසානයේ. හොඳයි, මේ විදිහට මේ කටයුතු කළා ඔබ සාර්ථක වේවි කියලා මම බලාපොරොත්තු වෙනවා. මේ මෙච්චර දුරක් මගෙත් එක්ක මේ කටයුතු වලට ආවට බොහොම ස්තුතියි ඔබට. දැන් ඔබ බොහෝ දේවල් දැනුවත් වෙලා ඉන්නවා ඇති. ඒ වගේම මම ඉදිරියට කරන වැඩසටහන් වලදී බලාපොරොත්තු වෙනවා මේ වරින් වර සිදුවෙන ග්‍රහමාරු වලින් එක එක ග්‍රහයන්ගේ බලපෑම් ඔබට ඇති වෙලා ඔබගේ නිවාසයේ කටයුතු, ගෘහයේ කටයුතු මේ කටයුතු කරගෙන යාමේදී බලපෑම් වෙන්නේ කොහොමද? ඔබට ඇතිවන ජීවිතයේ සාර්ථකත්වයේ උස් පහත් වීම කොහොමද වෙන්නේ කියන එක පිළිබඳවත් ඊටාම කාලෝචිත විදිහට තේරුම් කරලා දෙන්න. ඒ පිළිබඳව සාකච්ඡාවක් දෙන්න මම බලාපොරොත්තු වෙනවා. එහෙනම්
අපි මීළඟ වැඩසටහනකින් ඒ වගේ වැඩිපුර ජ්‍යොතිෂය පැත්තට බර වූ වැඩසටහනකින් ඔබව හමු වෙනකන් මම නවතින්නම්. ඔබට බොහොම ස්තුතියි මාත් සමග සම්බන්ධ වෙලා හිටියට.